Hey guys, welcome back to our channel. I'm PV. අද අපි යන්නේ උමාඩුම් නැත්තම් ජර්මනි වල ලොකුම ෆෙරිස් වීල් එක බලන්න. අපි ඉන්න තැන ඉඳන් හරිම කිට්ටුව තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝස් වලට කැමති නම් කමෙන්ට් එකක්, ලයික් එකක් එහෙම දාන්න. ඒ වගේම තමයි subscribe කරන්න. එහෙනම් අපි තව වෙලා ගන්න නැතුව අද වීඩියෝ එකට යමු. දැන් සති කීපයකට කලින් මං යූකලේලි එකක් ඔන්ලයින් ඕඩර් කරගත්තා. හැබැයි ඒක ආවම දැක්කේ ඒකේ නෙක් එකේ පොඩි ක්‍රැක් එකක් කියලා. පස්සේ ඉතින් දැන් මේ යන ගමන් ඒකත් රිටර්න් කරන්න තමයි හදන්නේ. ලංකාවේ වගේ රිටර්න්ස් ගන්න කවුරුත් එන්නේ නැහැ. ඒවා පැක් කරලා අපිම පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න ඕනේ. ඔන්න බලන්නකො මේ පෝස්ට් ඔෆිසස් වල ලස්සන. දැන් ඉතින් ඔන්නේ පැකේජ් එක රිටර්න් කරන්න දීලා මම මේ පොඩ්ඩක් අවුව තපින්න ආවා. ටික දවසකට පස්සේ තමයි අද අවුව පෑවුවේ. අපි දැන් මේ කතුරොන්චිලාව තියෙන පැත්තට තමයි ආවේ. හැබැයි මේ වෙලාවේ අපිට බඩගිනි. ඒ නිසා අපි හිතුවා මොනවා හරි කාලම යන්න ඕන කියලා. ඊට පස්සේ අපි කැෆේ එකකට ඇවිල්ලා එතනින් මේ කොෆි ගත්තා. මේ කොෆි නම් ගොඩාක් රසයි. මම ෆෘට් බෝල් එකක් ගත්තා. මේකත් රසයි. හැබැයි මේකේ බේස් එක මැංගෝ නිසා පොඩ්ඩක් මට ඇඹුල් වැඩි වුණා. මේ වෙජිටේරියන් බේගල් එකත් රසට තිබ්බා. දැන් අපි මේ ෆෙරිස් වීල් එක පැත්තට තමයි ලං වෙන්නේ. මේ උමාඩුම් එක ජර්මනි වල ලොකුම ෆෙරිස් වීල් එක වගේම ලෝකේ ලොකුම මොබයිල් ෆෙරිස් වීල් එක කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ෆෙරිස් වීල් එක ඕනම තැනකදී ඕනම වෙලාවක අකුලගෙන ඕනම තැනක ගෙනියන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ එක එක පැකේජස් තියෙනවා. අපි ගියේ normal 30 minutes පැකේජ් එකේ. ඒක යුරෝ 14ක් වෙනවා එක්කෙනෙක්ට. උමාඩුම් එක මීටර් 78ක් උසයි. මේකේ මේ තියෙන කම්පාර්ට්මන්ට්ස් වලට කියන්නේ ගොන්ඩොලාස් කියලා. මේකේ ඒවා 27ක් තියෙනවා. එක කම්පාර්ට්මන්ට් එකකට ගෙස්ට්ස්ලා 8 දෙනෙක් දාන්න පුළුවන්. මේ කාලෙදි මේවා ඇතුළ හීට් කරලා තමයි තියෙන්නේ. මේකේ තව තියෙනවා ස්කයි ත්‍රිල් කියලා රයිඩ් එකක්. ඒකේ ඇඩ්‍රිනලින් ප්ලැට්ෆෝම් කියන ප්ලැට්ෆෝම් එකේ ක්ලයිම්බින් හානස් එකක් දාලා හිටගෙන ඉන්න තමයි තියෙන්නේ. නිකම්ම එළියේ ඉන්න නිසා ඒක නම් ඇත්තටම ගොඩක් ෆන් නැති. මියුනික් වලට මුලින්ම එන කෙනෙක්ට නම් මේ එක්ස්පීරියන්ස් එක ගොඩාක්ම වටිනවා. මොකද හැම පැත්තම ලස්සනට බලා ගන්න පුළුවන්නේ. අනිත් ඒ තමයි ඔයාලා මේ රයිඩ් එකේ යනවා නම් පොඩ්ඩක් හවස් වෙලා ඉර බහිද්දියාව නම් මීටත් වැඩිය ලස්සනට view එක තියෙයි කියලා තමයි අපිට හිතුනේ. ඒ වගේම ක්ලියර් ඩේ එකක් බලලා එන්න. නැත්තම් හැමතැනම fog එක තිබුණොත් මේ view එක ඔයාලට මිස් වෙනවා.
මේ ස්ටෑන්ඩඩ් රයිඩ් එක වට දෙකක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳට හැම පැත්තම කිසි හදිසියක් නැතුව බලාගන්න වෙලාව තියෙනවා. ඔයාට ස්පෙෂල් ලොකේෂන් එකකට මේ කම්පාර්ට්මන්ට් එකක් බුක් කරන්නත් පුළුවන්. ඒවා ඔක්කොම ඒගොල්ලන්ගේ සයිට් එකේ තියෙනවා. රයිඩ් එක ගිහින් ඉවර වෙලා අපි එතනම පහළ තිබුණ මේ ෂොප්ස් වගේක් එහෙම තිබුණ තැනක් තිබුණා. එතනටත් පොඩ්ඩක් ගිහින් බැලුවා. Aber wie gesagt, du kannst ja jetzt. අද මෙතන කානිවල් එකකුත් තිබුණා. ෆුඩ් ස්ටෝල්ස් එහෙමත් ගොඩාක් තිබුණා මෙතන ඇතුලේ. ඊට පස්සේ ඉතින් අපි ෆොටෝස් ටිකක් එහෙම අරන් ගෙදර ආවා. එහෙනම් තව දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට විකාශයේ නිමාව.